ක්‍රියාවලිය තමයි මොකද පුතේ? බීටා සමානයි IC බෙදීම IB කියන සූත්‍රය. හරිද? බීටා සමානයි IC බෙදීම IB කියන සූත්‍රය. මේ ලැබෙන්නේ මොකද්ද? ධාරා ලාභය. සාමාන්‍ය ලාභයක් කියලා කියන්නේ මොකද්ද? ලාභයක් මෙතන අපි සාමාන්‍ය අදහස් කරනවා වෝල්ටිත ලාභ තියෙනවා, ධාරා ලාභ තියෙනවා, ශ්‍රමතා ලාභ තියෙනවා. ඒකෙදි ධාරා ලාභයක් කියලා කියන්නේ ප්‍රතිදානය කියන්නේ අවුට් එක අවුට්පුට් කරන්ට් එක මොකද්ද කියලා තියෙන්නේ? ඉන්පුට් එකෙන් බෙදලායි තියෙන්නේ. එහෙම ගත්තට පස්සේ මෙතන අවුට්පුට් එක තමයි පුතේ IC. IC හරහා තමයි අපි දැන් අවුට් කරගන්නේ. IB කියන එක අපි ධාරාවක් ලබා දීලා තියෙන නිසා අපිට ඉන්පුට් කියලා කියනවා. මේ පැත්තට අවුට්පුට් කියලා සාමාන්‍ය කියනවා. ඉතින් එහෙම ගත්තට පස්සේ බීටා කියලා කියන්නේ බීටා කියලා අපි සාමාන්‍ය කියන්නේ ධාරා ලාභය කියන එක කියනවා. ඇත්තටම මේක ප්‍රස්ථාරිකව නිරූපණය වෙන්නේ. හරිද? මම ඒක ගොඩක් සරලව ඉක්මනින් කිව්වොත් මම මෙහෙම දෙයක් ඔයාලට කියන්නම්. දැන් අපි දන්නවා සාමාන්‍ය පුතේ ට්‍රාන්සිස්ටර් එක පැවතුම් අවස්ථා කීපයක් තියෙනවා. ට්‍රාන්සිස්ටර් දෙන පැවතුම් අවස්ථා ගත්තට පස්සේ මූලිකව කියන්න පුළුවන් කපාහැරි කලාපේ, ක්‍රියාකාරී කලාපේ, සක්‍රීය කලාපේ කියලා කියනවා, ක්‍රියාකාරී කලාපේ කියලාත් කියනවා. අනිත් තමයි සන්තෘප්ත කලාපේ කියන එක කියනවා. අපිට අග්ගලයක ඇඳලා පෙන්නුවොත් එහෙම ප්‍රස්ථාරිකව ගත්තාම මෙන්න මේ වගේ මේ තියෙන්නේ මේ. දැන් මේ පැත්ත පුතේ අපි කියනවා මේ පැත්තට IB කියලා. මේ අක්ෂය මොකද IB? සාමාන්‍ය IB වැලියු එක මයික්‍රෝ ඇම්පියර් වලින් වගේ තමයි එන්නේ. මේ පැත්තෙන් අපි කියනවා IC කියලා. IC කියන එක නා මිලි ඇම්ප්ස් වලින් ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මේක අපි සාමාන්‍යයෙන් කතා කරනවා බලන්නකෝ මූලික අවස්ථාව. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් කියන පොතේ මෙතන මේ තියෙන බැරිය වෝල්ට් VBE කියන මෙතන මේ තියෙන වෝල්ට්තා බැස්ම කියන එක කෙනා තීරණය වෙනවා අපේ ට්‍රාන්සිස්ටරේට පාදක වෙච්ච අපේ කොඩිම කිව්වොත් එහෙම අඩසන්නක සම්බන්ධයෙන් කතා කරන නිසකරසන්නක ඔබ දන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට සිලිකන් ජර්මේනියම් තමයි මේවට පාවිච්චි වෙන්නේ. එතකොට සිලිකන්ද ජර්මේනියම්ද කියන වගත් එක්ක මෙන්න මෙතන තියෙන වෝල්ට්තා බැස්ම කියන එක වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙනකොට සාමාන්‍ය කියන්න පුළුවන් අපිට VBE කියන එක 0.7ක් වෙන්න පුළුවන් 0.3ක් වෙන්න පුළුවන් මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් එතම කොත් එහෙම IB ධාරාව කියන එක නා පහළට හටගන්නේ. IB ධාරාව කියන එක නා ඇති වෙන නම් මෙන්න මේ කියන විදිහට ගත්තට පස්සේ අපිට මේ වෝල්ටේජ් ඩ්‍රොප් එක කඩා ගන්න ඕනේ. ඒකෙත් සාමාන්‍යයෙන් ගත්තාම IB හට ගන්න නම් ඒ කියන බැරියර් එක අයින් වෙන්න ඕනේ. ඒ බැරියර් එක අයින් වුණාට පස්සේ තමයි ධාරාවක් හටගන්නේ. ඒතර සාමාන්‍යයෙන් IB කියන එක නා නිර්මාණය වුණොත් තමයි ඒ ඔස්සේ IC කියන එක නිර්මාණය වෙන්නේ. ඉතින් එහෙම ගත්තට පස්සේ IB ධාරාවක් නොගියොත් IC කියලා කියන එක ඇත්තම මොකද හටගන්නේ නැහැ. ඉතින් එහෙම නිසා සාමාන්‍යයෙන් ගත්තාම බැරියර් වෝල්ටේජ් එක කඩා ගන්නකම් ඇත්ත වශයෙන්ම කොත් එහෙම ධාරා වර්ධනයක්. ඒ කියන්නේ IC කියලා වර්ධනයක් අපිට මම කියන්නේ IC කියන එක ඇති වෙන්නේ නෑමයි කියන එක නෙමෙයි. නමුත් අපිට සැලකිය යුතු ප්‍රමාණය නිරූපණය වෙන්නේ නැහැ ප්‍රස්ථාරිකව. ඉතින් ඒක ගත්තාම ඔන්න ඔය පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඊටමන් පොඩි ප්‍රමාණයක් තමයි නිරූපණය කරන්නේ. ඔන්න වගේ ඇත්ත වශයෙන්ම කොත් එහෙම ඇති වෙන්නේ නැතරම්. ඉතින් එහෙම නිසා අපි මේ අවස්ථාව ගත්තාම සාමාන්‍ය පුතේ කියනවා කපාහැරි අවස්ථාවක් කියලා කියනවා. කපාහැරි අවස්ථාවක් කියන්නේ IB බිඳුවයි අපි අදහස් කරනකොට ඒ නිසාම IC කෙනෙක් කියන බිඳුව එක අපිට කියාගෙන යන්න පුළුවන්. එතකොට මේ බලන්න එක එකනේ අපි ඇත්තම කිව්වොත් එහෙම මේකේ ධාරා වර්ධනයක් වෙන්නේ නැති නිසා ඊටාත්ම කියන්නේ අපිට පේන්නේ IC කෙනෙක් වෙනස් වෙනවා කියලා. ඊට පස්සේ එකවරම ප්‍රස්ථාරය මොකද වෙන්නේ? ප්‍රස්ථාරය වෙනස් වෙන මෙන්න මේ ආකාරයට මේ ප්‍රස්ථාර ඔන්න ආකාරයට වෙනස් වෙලා එක මොහොතක් යන ප්‍රස්ථාරේ ඔන්න වගේ අවස්ථාවක්. ඒක සාමාන්‍ය ගත්තාම ඒ කියන්නේ ඔන්න වගේ අවස්ථාවක් නිරූපණය කරන අවස්ථාවක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ මොහොත ගත්තා මෙන්න මේ අවස්ථාව. කියන්නේ අපි මේකට අපි කියන සාමාන්‍ය ගත්තාම කපාහැරි කලාපේ. මෙන්න මේ කොටස කපාහැරි කලාපේ කියන්නේ IB ගේ වෙනසක් නොවන නිසා ඒ නිසා මොකද වෙන්නේ? IC කියන එක කියනත් නිකම්ම බිඳුව වෙනවා. අපිට කියනවා IC සහ IB ගේ ඇතිවන්නා වූ සංඛ්‍යාත්මක ආකාර නිරූපණය කරන්න කියලා. ඉතින් මේ අපිට කියන මොකක්ද මෙන්න මේකට අපිට කියන්න පුළුවන් කට් ඔෆ් කියලා කියන්න පුළුවන්. කට් ඔෆ් රීජන් එක සාමාන්‍ය අපි මේකට කතා කරනවා. ඒත් එක්කම මෙන්න මේ අවස්ථාව මොකද්ද වෙන්නේ? මෙන්න මේ වන්නකෝ. ඇත්ත වශයෙන්ම මොකද රේඛීය විචලනයක් තමයි නිරූපණය වෙන්නේ සරලව ගත්තොත් එහෙම. ඒ කියන්නේ මෙන්න මේ මොහොතෙන් පසු මෙන්න මේ IB ධාරා මෙන්න මේ අවස්ථාවෙන් පසු මොකද වෙන්නේ? ප්‍රස්ථාරය එකවර ඉහළට නැගගෙන යනවා. ඒ කියන්නේ IB ගේ කුඩා වෙනස් වීමකදී IB ගේ කුඩා වෙනස් වීමකදී IC කෙනෙක් කියන විශාල වෙනස් වීමක් නිරූපණය කරනවා. ඉතින් එහෙම ගත්තාම මෙන්න මේ රීජන් එක අපි මෙන්න මේකට කියනවා සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ක්‍රියාකාරී නැත්නම් සක්‍රීය කලාපය කියලා කියනවා. නිකමට කිව්වොත් එමේ හිතන්නකො මේ ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔය බාන්නකෝ මෙන්න මේ බාන්න මෙන්න මෙතන අවස්ථාව මේක ඇත්තම කිව්වොත් නේ අර ටිකක් සරලව කියන්නේ අදහස් කරන විතරයි මේක ප්‍රකාශ කරන්නේ. බාන්නකොත් ඒවා තේරුම් ගන්න. මෙන්න මෙතන තියෙන එක්තරා අක්ෂයක් මෙතන එක්තරා අක්ෂයක් තියෙනවා. අපි හිතමුකෝ මේ තියෙන x ඛණ්ඩාංකය IB y ඛණ්ඩාංකය IC. ඉතින් එහෙම ගත්තාම
මෙන්න මේ රීජන් එක මෙන්න මේ රේඛීය කොටස අපි කියනවා ඕනම් ප්‍රස්ථාරයක රේඛීය කොටස මෙන්න මේ ටික අපි සාමාන්‍යයෙන් මොකද කියන්නේ අනුක්‍රමණය කියලා කියනවා නේද? ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම අනුක්‍රමණයක් වෙන්නේ කොහොමද? අනුක්‍රමණය කියලා අපි අදහස් කරන්නේ මොකද්ද? y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනස. y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනස. එතකොට ඇත්තටම කිව්වොත් එහෙම ඔයාගේ y අක්ෂය කියන්නේ මොකද්ද? y අක්ෂය කියලා කියන්නේ මේ ප්‍රස්ථාරය කොහොමද කියන්නේ? ඒතර y අක්ෂය කියලා කියන්නේ ඔයාගේ IC. x අක්ෂය කියන්නේ කවුද? ඔයාගේ එතකොට මේ IB කියන එක. ඒතර y කණ්ඩායමක වෙනස අපි හිතමු මේ බලන්න මේ m සමානයි y කණ්ඩායමක වෙනස. ඒ කියන්නේ මොකද්ද? ඩෙල්ටා IC බෙදීම ඩෙල්ටා IB. ඒතර බලන්නකෝ මේ වර වෙනසට වෙනස මේ m කියන්නේ මොකද්ද? අපි දන්නවා අනිවාර්යයෙන් මොකද්ද? අනුක්‍රමණය කියලා කියනවා. ඉතින් ඇත්තම කොත් මේ ඇත්තට මොකද්ද? අවුට්පුට් එක ඉන්පුට් එක බෙදීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම කොත් ඒතර අපි මේකට කියනවා මොකද්ද? ධාරා ලාභයක් ඇති වෙනවා කියලා කියනවා. මොකද්ද? ධාරා ලාභයක් හට ගන්නවා කියලා මේක සාමාන්‍යයෙන් කියනවා. ධාරා ලාභය ගත්තට පස්සේ පුතේ m ඒ කියන්නේ අනුක්‍රමණයනේ. අනුක්‍රමණය කියන එක කියනවා මම ඔයාලට කියනවා. එහෙනම් කවුද බීටා වශයෙන් නීතියක් අපි ලබා ගන්නවා. අපේ ඩෙල්ටා IC බෙදීම ඩෙල්ටා IB කියන එක කියනවා අපිට කියන්න පුළුවන් කවුරු විදිහටද? අනිවාර්යෙන් ධාරා ලාභයක් වශයෙන් කතා කරන්න පුළුවන්. ඒකෙදි මම මේකට ඉතා සරලව කිව්වොත් එහෙම මෙහෙම ලියා ගන්නවා කියන්න බීටා සමානයි IC බෙදීම IB කියන්නේ ट्रांसिस्टर තුළ හට ගන්නා වූ ධාරා ලාභය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමක්. ඒත් අපිට කියන්න පුළුවන් මේ රීජන් එක බීටා සමානයි IC බෙදීම IB කියලා. එතකොට මෙන්න මේ රේඛාව මෙන්න මේ හරිය අතර වශයෙන් මොන වගේද අපිට නිරූපණය වෙන්නේ? ඇත්ත වශයෙන්ම කිව්වොත් පුතේ මේ වෙලාව තේරුම් ගන්න IB කෙතරම් වැඩි වුවත් IB කෙතරම් වැඩි වෙන්න උත්සාහ කළත් IB වැඩි වෙනවා. IB ධාරා ගලා යනවා. නමුත් IC කියනවා නෑ මම සන්තුෂ්ත වෙලා ඉන්නේ. මෙතනින් පස්සේ මගෙන් ධාරාවක් ලබා ගන්න බෑ ඔබට. ධාරාව බලාපොරොත්තු වෙන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ IC කියන එක කෙනා ස්ථාවර තැනකට එනකොට IB කියන එක තව වැඩි ගඩක් වෙන්නේ නැහැ. අපි ඒ අවස්ථාවට කියන මොකද්ද? සන්තුෂ්තයි. අපි කියන සමහර තවනම් බත් ඇටයක්වත් කන්න බෑ. අර ඒ වගේ තමයි මෙතන මොකද කියන්නේ? IC කියන එක උපරිම මට්ටමට ගිහින් තියෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ රීජන් එක පොඩක් අපි එක පාත් කරත් කමක් නැහැ. මෙන්න මේ රීජන් එක අපි ඔකට සාමාන්‍යයෙන් කියනවා සන්තුෂ්ත අවස්ථාව. මේ සන්තුෂ්ත කලාපය කියලා මෙන්න මේකට කියනවා. සන්තුෂ්ත කලාපය කියලා. මේ පැත්තට අපි කියන මොකද්ද? ක්‍රියාකාරී කලාපය. මෙතනින් පහළ මෙන්න මේක අපි කියනවා කට් ඔෆ්. නැත්නම් අපි කියනවා කපාහැරි කලාපය කියලා කියනවා. මේ කලාපය අපි සක්‍රිය කියලා කිව්වට මෙතන සන්තුෂ්තයිනේ පුතේ. සන්තුෂ්ත වුණාට පසු ඔබට ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම IC කියන සීමා දකින්න හම්බෙන්නේ නැති නිසා මෙවැනි අවස්ථාවලට අපි කියනවා සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? IC ඉන්නවා. හරි. IC ඉඳලා කමක් නැහැ. ඇත්ත වශයෙන්ම කිව්වොත් බීටා IB කියන එක්කෙනා IC ට සාපේක්ෂව කෙතරම් විශාල වුණත් IC පවත්ව ගන්න එයාගේ අදාළ සන්තුෂ්ත නියත වූ අවස්ථාවේදී පමණයි. හරිද? ඉතින් එහෙම ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් සන්තුෂ්ත කලාපයේ ගණිතමය ප්‍රකාශය තමයි මේ තියෙන්නේ. ඊපස්සේ ක්‍රියාකාරී කලාපයේ ගණිතමය ප්‍රකාශය අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. මේ ඩෙල්ටා කියන එක නට පුතේ අයින් කර ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මම මේ නිකන් අර සංඛ්‍යාත්මකව කියන උත්සාහ කළා. ඉතින් එහෙම ගත්තා පස්සේ බීටා සමාන IC බෙදීම IB. මෙතන මොකක්ද තියෙන්නේ? IB සමාන බිඳුව නිසා IC සමාන බිඳුවයි. හරිද? මේක වලට ඔප්පු කරන්න ඕන නම් මෙහෙම කියන්න පුළුවන් මට ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම පුතේ. ඉතින් බලන්නකෝ බීටා මම වාට කියන එක මනක්කල්පිත අගයක් මනක්කල්පිත නෙමෙයි සාමාන්‍ය මේක අලෙම ගමුකෝ බීටා කියන එක මම වාට කියන 110ක් කියලා. ඒ කියන්නේ අපි මෙහෙම ලියමුකෝ බීටා සමානයි IC බෙදීම IB. බීටා මම වාට කියනවා 110ක් කියලා. හරි. ඉතින් මම වාට කියනවා එහෙනම් IC තමයි වාට හොයන්න තියෙන්නේ IB වැලියු එක මම වාට කියනවා මෙතනින් බිඳුවයි කියලා. IB වැලියු එක මම වාට කියන බිඳුවයි කියලා. එහෙනම් මොකද වෙන්නේ? IB ගිහිලා බීටාගෙන් ගුණ වීමත් සමග ඔබට ලැබෙන්නේ කුමක්ද? අනිවාර්යෙන් ඔබට ලැබෙන්නේ බිඳුවක්. ඒ කියන්නේ අපි අදහස් වෙන මොකද්ද මේ වෙලාවේ? IC කියන එක්කෙනා ගොඩනගෙන IB කියන එක්කෙනාගේ දායකත්වය වැදගත් වෙන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන් මොකද වෙන්නේ? බිඳුව වෙනවා මේ අවස්ථාවේ. ඒ නිසා අපිට ඔන්න වගේ මේ අපිට කියන්නේ මොකද්ද පුතේ? ට්‍රාන්සිස්ටර් එක පැවතුම් අවස්ථා 3. කපාහැරි, සක්‍රිය සහ මෙතන අපි කතා කරන මොකද්ද? සන්තුෂ්ත අවස්ථාව කියලා. මම මහා ගන්න මේ ටික. හරි. එහෙනම් බලමු. දැන් අපි IB